සාමාන්‍ය පෙළ ගැටලුවක් ගෙනාවා. ඉතින් මෙතන ඔයාලට පේනවා A එකතු කිරීම 4 E කියලා, B අඩු කිරීම 4 E, C වැඩි කිරීම 4 E, D බෙදීම 4 E. A B C D ගේ එකතුව C යට සමාන නම් E ගේ අගය අහන්න. මේ ගැටලුව විසඳද්දී E ගෙන් සම්බන්ධයක් අපිට ගොඩනගා ගන්න පුළුවන් මේ විදිහට. A B C D කියලා. එහෙනම් මේ පින්තූරේ පේන විදිහට සම්බන්ධයක් ගොඩනගා ගන්න පුළුවන්. A සමාන කරන්න පුළුවන් 4 දකුණු පැත්තට දාමම ඍණ 4 වෙනවා. දකුණු පැත්තට දැම්මම ධන 4 වෙනවා. 4න් වැඩි කරලා තියෙන ඉඳ 4න් බෙදන්න එනවා. 4න් බෙදලා තියෙන ඉඳ 4න් වැඩි කරන්න එනවා D ට එන අගය ගන්න. දැන් අපිට පුළුවන් මේ එකිනෙක කෙනා වෙනස් කරන්න E ගෙම්ම ලියා ගන්න පුළුවන් අපිට. අපි දන්න මේ විදිහේ A B C D ගේ අගය CI කියලා එනම් ලියාගමු. E ඍණ 4 එකතු කිරීම E එකතු කිරීම 4 එකතු කිරීම E බෙදීම 4 එකතු කිරීම E වැඩි කිරීම 4. දැන් අපිට සුළු කරන්න පුළුවන් 4ට 4 කැපිලා යනවා. මෙතනින් හැදෙනවා 4E. එතකොට සම්පූර්ණ 6ක් E එනවා. එකතු කරන්න තියෙනවා E බෙදීම 4 සමානයි C යට. එහෙනම් පේනවා 4 වරක් 6 24යි 25යි E යට 4 සමානයි C යට. එහෙනම් 25 වරක් 1යි 25 වරක් 4යි. එහෙනම් E ගේ අගය එනවා 16.